ආයිබෝවන් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා ගණේගොඩ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ආපදා හේතුවෙන් කල් දැමූ උසස් පෙළ විභාගය අද සිට යළි ආරම්භෙයි. ශ්‍රී ලංකා තැපෑලේ පසුගිය වර්ෂයේ සුවිශාල පිබිදීමක්. මෙම වර්ෂය තුළ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක ඉලක්කයක. තමන් සමග ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස ඇමරිකානු ජනපති කියුබාවට දැනුම් දෙයි. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් කල් දැමූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද සිට යළි ආරම්භ කෙරුණා. දිවෙන පුරා විභාග මධ්‍යස්ථාන 2086කදී විභාගය පැවති අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් ඒ සඳහා ස්ථාපිත කර තිබෙනවා. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද සිට යළි ආරම්භ කෙරුණා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2086කදී විභාගය පැවැත්වීමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32ක් ඒ සඳහා ස්ථාපිත කර තිබෙනවා. විභාගය අද සිට ලබන 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. විභාගය ආරම්භ වීමට පැයකට පමණ පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ. විභාග කොමසාරිස් ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් අනන්‍යතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පත්‍ර අස්ථානගත වී ඇතනම් එවැනි අපේක්ෂකයින්ටද විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇති බවයි. හොඳයි කියලා හිතනවා ලේසි වෙයි කියලාත් හිතනවා. ඉතින් කල් ගිය එක තමයි අවුල. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අවුලක් නැහැ විභාගේ. පාඩම් නම් කරා. ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා. කල් ගිය එක ඉතින් අවුල් ඉතින් ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ඉතින් හැමෝටම ප්‍රශ්න තිබ්බනේ. පාඩම් කරන්න මේ අපිට කාලේ තිබ්බනේ. අවුලක් නැහැ. පත්‍ර උසස් පෙළ විභාගයේ 2025 වර්ෂය විභාගය පසුගිය වර්ෂයේ නොවැම්බර් 10 ආරම්භ වෙලා දෙසැම්බර් මාස 5 වෙනිදා දින අවසන් වීමට නියමිතව තිබුණා. නමුත් දිවයිනේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය සහ හදිසි ආපදා තත්ත්වයේ හේතුවෙන් නොවැම්බර් 27 වෙනිදා විභාගයේ తాවකාලිකව කල් දැමීමට සිදු වුණා. දැන් විභාගයේ ඉතිරි දින 7 සඳහා දින නියම වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අයහපත් කාලගුණ තත්ත්වයේ ඇති වූ අවස්ථාවේ සිට විභාගයේ කල් දැමීම මොහොතේ සිට ඒ වන විටත් දරුවන් ලියපු උත්තර පත්‍ර තිබුණා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානවල සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථානවල තිබුණා. ඉදිරි දින සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් යවලා තිබුණු රහස්‍ය ලේඛන අඩංගු ප්‍රශ්න පත්‍ර මාළු. මේ සියල්ලම කිසිදු හානියකින් තොරව ඒ දරුවන්ගේ උත්තරපත්‍ර විශේෂයෙන්ම දරුවන් ලිය පිළිතුරු ඉතාමත්ම ආරක්ෂිතව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට මේ ආපදා තත්ත්වය යම් ආකාරයකින් සමනය උපස රැගෙන එන්නට විශාල සහායක් දැක්වුවා. මෙම විභාගයට අපි සංශෝධිත කාලසටහනක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළා. එම කාලසටහන දරුවන්ට අනිකුත් කාලසටහන් සමග පැටලෙන්නේ නැති වෙන්න විශේෂයෙන්ම රෝස පාට පසුබිමක තමයි මේ සංශෝධිත කාලසටහන මුද්‍රණය කළ තිබෙන්නේ. ඒ කාලසටහනෙත් විශේෂයක් තිබෙනවා. අපි පසුගිය වර්ෂයේ දබා දුන් කාලසටහනේ තිබුණු ආකාරයටම වෙනසක් කරේ නැහැ. වේලාවනුත් ඒ ආකාරයෙන්ම වෙනසක් නොකරම මේ වසරේත් අදාළ දිනයන්ට දැම්මා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සිකුරාදා දිනයන්හි විභාගය සාමාන්‍ය කාලයේදී ආරම්භ වන්නේ පසරු 2කට ආරම්භ වීමට තිබුණේ. ඒ ආකාරයෙන්ම ගිය අවුරුද්දේ සිකුරාදා දිනයන්හි තිබුණු විභාගවල වේලාවන් වෙනස් නොකර මෙවර සිකුරාදා දිනයක් නොවුනත් පසරු 2කටම ආරම්භ වෙනස යොදලා තියෙනවා සංශෝධිත කාලසටහනේ. අපි එසේ කළේ දරුවන් ගැන හිතලා යම් ආකාරකින් දරුවෝ පසුගිය වසරේ තමන් ළඟ තිබුණු කාලසටහන පරිහරණය කළා ඒක බලාගෙන වේලාව යම් කිසි ආකාරකින් එම වේලාවටම විභාගයට මුහුණ දුන්නොත් අපි වේලාව වෙනස් කරොත් දරුවන්ට ඒක යම් කිසි අසාධාරණයක් වෙන්න පුළුවන්කම තිබෙන නිසා එවැනි දෝෂයන් මගහරවා ගන්න දරුවන්ට පහසුවක් වෙන තමයි අපි එහෙම කාලසටහනේ වේලාවනුත් ඒ ආකාරයෙන්ම ගිය අවුරුද්දේ තිබුණු වේලාවටම වෙනස් නොකර මේ සංශෝධිත කාලසටහනේ ඇතුළත් කළේ. මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත 2025 වර්ෂයට අදාළව ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා ආදායම් ඉපයීමට එම දෙපාර්තමේන්තුව සමත් වූ බව තැපැල්පති රුවන් සරත් කුමාර මහතා පවසනවා. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් 2025 වර්ෂයට ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් මිලියන 13101ක ආදායමක් උපයා ඇති බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ.
මහා භාණ්ඩාකාරය විසින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත 2025 වර්ෂයට අදාළව ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා ආදායම් ඉපීමට එම දෙපාර්තමේන්තුව සමත් වූ බව වත්මන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාකාරය විසින් 2025 වර්ෂයට ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් මිලියන 13100ක ආදායමක් උපයා ඇති බවද තැපැල්පතිවරයා සඳහන් කළා. එමෙන්ම පසුගිය වර්ෂය තුළදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට එම සේවාවට අදාළ විවිධ වෘත්තීන් සඳහා නව බඳවා ගැනීම ස්ථිර කිරීම් රාශියක් සිදු කළ බවත් නව තැපැල් කාර්යාලය සඳහා මුල් කළ තැබීම් විවෘත කිරීමද බොහොමයක් සිදු වූ බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඒ පිළිබඳව විස්තර කරමින් තැපැල්පතිවරයා සඳහන් කළේ 2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවත් එම ස්ථිර කිරීම 2020 වර්ෂයෙන් පසුව සිදු වූ පළමු උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථිර කිරීම බවයි. 2022 වර්ෂයෙන් පසු තැපැල් සහායකවරුන් දහසකගේ පත්වීම ස්ථිර කිරීමට පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී කටයුතු කළ බවද සඳහන් කළේ මහතා තැපැල් සේවා නිලධාරීන් 600ක් විවෘත පදනම යටතේ බඳවා ගැනීමට කටයුතු කරන බවත් එම බඳවා ගැනීම මෙම වර්ෂයේදී පෙබරවාරි මාසයේදී සිදු කිරීමට නියමිත බවත් සඳහන් කර තිබෙනවා. තවදුරටත් අදාළ බඳවා ගැනීම පිළිබඳ කරුණු අනාවරණය කළ තැපැල්පතිවරයා ප්‍රාථමික ශිල්පීය නිලධාර ගණයේ 3 වන ශ්‍රේණියේ තැපැල් රියතුරු තනතුරු 40ක් සම්පූර්ණ කිරීම සඳහා පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේදී පත්වීම් ලබා දුන් බවත් එම පත්වීම් ලබා දීම 2018 වර්ෂයෙන් පසුව සිදු වූ බවත් සඳහන් කර තිබෙනවා. මෙම වසර තුළ අපනයන අභිමුඛ නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිත බව ජාතික ණය සුරැකුම් ආයතනය දැනුම් දෙනවා. ඔවුන් සඳහන් කළේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා සහන පොලේ යටතේ ණය ලබා දීමේ පැකේජයක් ක්‍රියාත්මක කිරීමටද අවධානය යොමුව ඇති බවයි. මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් එම ව්‍යවසාය ශේෂ්ත්‍රය නගා සිටුවීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් අපි බැංකු පද්ධතිය සමග එක්ව ලබා දීමේ වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. 2026 වර්ෂය තුල රජයක් වශයෙන් අපිට ළඟා කරගන්න බලාපොරොත්තු වන ඉලක්ක රාශියක් තියෙනවා. විශේෂයෙන් අපනයන අභිමුඛ නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා යන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අපි බැලුවොත් ජාතිය නිෂ්පාදිතයට දක්වන දායකත්වය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් විශේෂයි. නිසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස පිළි අරන් තියෙනවා. එතකොට සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව එහි ප්‍රමුඛ කාර්යයක් වන අවශ්‍ය මූල්‍ය සහාය එම ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බැංකු පද්ධතිය හා එක්ව ලබා දීමේ කාර්යය ඉටු කරනවා. 2026 වර්ෂය තුළ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොලිය යටතේ ණය ලබා දීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන්න. මේකේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා මිලියන 95ක්, ඒ කියන්නේ බිලියන 95ක් පමණ මුදලක් මේ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට තමන්ගේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්න, තියෙන ව්‍යාපාර පුළුල් කරන්න සහ අවශ්‍ය තාක්ෂණය ගෙන එන්න මේ සියලුම අවශ්‍යතා සඳහා ලබා දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි රටක් වශයෙන් මුහුණ දෙන්න සිදු වුණා ගිය අවුරුද්දේ අවසාන මාසයේදී දිට්වා සුලිකුණාටුවට. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට විශාල බලපෑමකට ලක් වෙන්න සිදු වුණා. ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට විශේෂයෙන්ම අවශ්‍ය වුණා නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න ඉතා ක්ෂණික සහන පොලි කාරක ප්‍රාග්ධන ණයක්. ඒ සඳහා රජය විසින් රුපියල් බිලියන 10ක් වෙන් කරා විශේෂ ණය යෝජනා ක්‍රමයක් සඳහා. රාජ්‍ය බැංකු සමග අපි මේ ණය යෝජනා ක්‍රමය දෙසැම්බර් මාසයේ අවසාන සතියේ පටන් ගත්තා. ඒ වගේම දැන් අපි කටයුතු කරමින් ඉන්නවා පෞද්ගලිකාංශයේ බැංකුත් මේ සඳහා දායක කරගන්න 3% වැනි අඩුපොලි ප්‍රතිශතයකට පරිම රුපියල් මිලියන 25ක් දක්වා තුලිකුණාටුවේ බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගන්න බැංකු පද්ධතිය හරහා ලබා දෙන්න කටයුතු කරනවා. ඒක අවුරුදු 3ක ගෙවීම් කාලයක් ලබා දෙනවා. මාස 6ක සහන කාලයකුත් සමග සියලුම ආර්ථික කටයුතු සීමා කිරීම වලින් තොරව ආපදාවට ලක් වූ සියලුම ව්‍යවසායකින්ට ඕනෑම ආර්ථික කටයුත්තක් නියැලී සිටියත් මේ ණය මුදල බැංකු පද්ධතිය හරහා ලබා ගන්න පුළුවන්.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ තවත් ආයතන කිහිපයක් සමග එක්ව සංවිධානය කරනු ලබන ලංකා රයිඩ් දීප ව්‍යාප්ත පාපැදි සවාරිය පිළිබඳ වන විශේෂ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. වසර 21කින් පසු මෙවැනි පාපැදි සවාරියක් සංවිධානය වන බවයි ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුමිත් ශාන්ත මහතා සඳහන් කළේ. ගිය අවුරුද්දේ ආරම්භ කරන්න යෝජිතව තිබුණු ලංකා පාපැදි සවාරිය තමයි අපි මේ ජනවාරි මාසයේ 2026 පවත්වන්න දැනට කටයුතු බොහෝ දුරට සංවිධානය කරලා තියෙන්නේ. මෙම බයිසිකල් පුද්ගලයන් අතර ප්‍රවර්ධනය කරන්නත් ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයක් ඇති කරන්නත් තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට මේ රජයේ ක්‍රීඩාවේ ප්‍රධාන වශයෙන්ම අරමුණ වෙලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ජව සම්පන්න පුරවැසියෙක් ජයග්‍රාහී ජනතාවමයි ජව සම්පන්න පුරවැසියෙක් නිර්මාණය කිරීමේ අරමුණින් තමයි ප්‍රධාන වශයෙන්ම පාපැදි සවාරිය ආරම්භ කළ තියෙන්නේ. එතකොට මේක සමස්තයක් වශයෙන් කිලෝමීටර 440ක දින 3කින් සමන්විත පාපැදි සවාරියක් විදියට තමයි සැලසුම් කරලා තියෙන්නේ. පළවෙනිම සවාරිය ආරම්භ කරනවා 2026 ජනවාරි මාසයේ 16 වෙනිදාට ලේක් හවුස් ආයතනයේ ඉදිරිපිටින්. ඒක නිදහස් ධාවනයක් විදියට කිලෝමීටර් 7.3ක් පෑලියගොඩ පොලිසිය අසල තෙක් යනවා. එතනින් පස්සේ තමයි තරගය ආරම්භ වන්නේ නිල තරග ආරම්භය. එම නිල ආරම්භයෙන් පස්සේ කිලෝමීටර් 105.9ක් ගියාට පස්සේ නුවර බීජපැල පර්යේෂණ මධ්‍යස්ථානයේ අසලින් පළවෙනිම බයිසිකල් ධාවන තරගයේ අවසන් වෙනවා පළවෙනි දිනට. ඊට පස්සේ දෙවනි දිනට මේ බයිසිකල් ධාවන තරගයේ නැවතත් ආරම්භ වෙනවා බීජපැල පර්යේෂණ මධ්‍යස්ථානයේ අසලින්. එය නිදහස් ධාවන කලාපයක් විදියට කිලෝමීටර් 10ක් නැවතත් යනවා. අඹතලේ අනතුරුදායක වංගුව අසල මාර්ගය ළමා උද්‍යානය තෙක්. එතනින් පස්සේ තමයි නිල වශයෙන් නිල ආරම්භය සිදුවන්නේ දෙවෙනි දවසේ. මෙම නිල ආරම්භය සිදු වෙලා කිලෝමීටර 135.5ක් ගිහිල්ලා තමයි දෙවනි දවසේ බයිසිකල් ධාවන තරගයේ අවසන් වන්නේ අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ ඉදිරිපිටින්. ඒතර මේ මහජන ක්‍රීඩාංගණයේ ඉදිරිපිටින් අවසන් වන බයිසිකල් ධාවන තරගයේ දෙවනි දිනේ අවසන් වුණාට පස්සෙත් නැවත තුන්වන දිනය එම ස්ථානයෙන්ම ආරම්භ කළා නිදහස් ධාවන කලාපයක් විදියට කිලෝමීටර 10ක් යනවා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ ඉදිරිපිට ඉඳලා වැව් පවන හෝටලයේ අසල තෙක්. එතන පස්සේ තමයි නිල ආරම්භය ආරම්භ කරන්නේ. මේ නිල ආරම්භය ආරම්භ කළා කිලෝමීටර 208.6ක් ගිහිල්ලා තරගයේ අවසන් වෙනවා නිදහස් චතුරස්‍රය අසල. ඉතින් මෙන්න මේ ආකාරයට සමස්ත වශයෙන් කිලෝමීටර් 440කින් අවසන් වෙන ධාවන තරගයක් තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් මේ සඳහා දැනට තරඟකරුවන් බොහෝ ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා සැලසුම් කරගෙන ඉන්නවා. අපි ඉතින් දැනට මූලික කටයුතු සූදානම් කරලා තියෙනවා 16 වෙනිදා සිට 18 වෙනිදාතෙක් මේ ධාවන තරගය පවත්වන්න. මහමෙවුනාව බෞද්ධ විද්‍යාල ජාලයෙහි නවතම ශාඛා පාසල අද මාළඹේ ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. ඒ මහමෙවුනාව බෞද්ධ පාසල් ජාලයේ 3 වන පාසල ලෙසයි. සුජාත දූපුතුන් බිහි කරමින් අනාගත පරපුර සුපසන් කිරීමේ කාර්යයෙහි නිරත මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ නවතම ශාඛා පාසල මාළඹේ ප්‍රදේශයේදී අද මෙලෙසින් විවෘත කෙරුණා. සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍යපාද අලුතිනියේ සුබෝධි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් මෙම කටයුතු සිදු කෙරුණා. 2018 වර්ෂයේදී දෙල්ගොඩ දෙමාලකම ප්‍රදේශයේ ආරම්භ වූ මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රධාන පාසලේ මේ වන විට 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් මනාව සිය අනාගතය ගොඩනගා ගනිමින් සිටී. එමෙන්ම දැනට පවත්වාගෙන යනු ලබන වැලිමඩ සහ සඳලංකාව ශාඛා පාසල්වලට අමතරවයි මාළඹේ ශාඛා පාසල මෙලෙසින් අලුතින් එකතු වන්නේ. එහි 3 වන පාසල ලෙසයි. ගුණ නැන බෙලින් සපිරුණු සුජාත දරුවන් පිරිසක් දැයට දායාද කිරීමේ උත්තුංග පරමාර්ථය පෙරදැරි ආරම්භ කළ මහමෙවුනාව බෞද්ධ විද්‍යාලය මේ වන විටත් දරුවන්ගේ ගුණධර්ම මෙන්ම අධ්‍යාපනයටත් බාහිර කුසලතා වර්ධනයටත් මූලිකත්වය ලබා දෙමින් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දී තිබේ. විවිධ දස්කම් ඔස්සේ විවිධ ජයග්‍රහණ නිරන්තරයෙන් අත්පත් කරගන්නා මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ නවතම ශාඛාව ලෙසයි මෙය අනාගත පරපුරට විවර වන්නේ. මාළඹේ මහමෙවුනාව බෞද්ධ විද්‍යාලය සඳහා ඇතුළත් වීමට සහ එහි වැඩිදුර තොරතුරු දැන ගැනීමට www.mahameunawacollege.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එකී තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මහමෙවුනාව
බෞද්ධ විද්‍යාලයේ ශාඛාවක් මේ මාළඹේ ප්‍රදේශයේ ස්ථාපනය කරන්න කියලා වසර ගණනාවක ඉඳලා බොහෝ දෙනෙක්ගෙන් ඉල්ලීම් තිබුණා. නමුත් ඒක පහසු කාර්යයක් උනේ නැහැ. 2018 වර්ෂයේදී මහමෙවුනාව බෞද්ධ විද්‍යාලය දෙල්ගොඩ පළමුවෙන්ම ස්ථාපනය කරද්දී ඒ මුල් කොටගෙන ඒ පාසල හරියට පුංචි බීජයක් පුංචි පැලයක් බවට පත් වෙලා මහා වනස්පති වෘක්ෂයක් වැඩෙන්නාසේ මේ වන විට දරුවන් 1500කට අධික පිරිසකට යහපත දන් දෙන ආයතනයක් බවට දෙල්ගොඩ මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ පත් වෙලා තියෙනවා. ඉතින් එහි ශාඛා මධ්‍යස්ථාන වශයෙන් තමයි සඳලංකාව වැලිමඩ සහ මේ මාළඹේ මහමෙවුනාව බෞද්ධ විද්‍යාල ආරම්භ වන්නේ. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මේ මාළඹේ මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ ශාඛා පාසල ආරම්භ කිරීමට නිරන්තරයෙන් හිමි වෙනවා. විශේෂයෙන්ම දෙමාපියනි මං හිතන්නේ ඔබ ගොඩාක් වාසනාවන්තයි. වාසනාවන්ත වෙන්න හේතුව තමයි අද ගොඩාක් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව පාසලට යවලා බයේ ගෙහි තමයි ඉන්නේ. මොකද හේතුව අද වර්තමානයේ පාසල් සංස්කෘතිය ගොඩාක් පිරිහිච්ච එකක්. දැන් අපි ගොඩක් අධ්‍යාපන ශාස්ත්‍රයේ කටයුතු කරන නිසා අපි දන්නවා බොහෝ ප්‍රධාන පාසල් අද අගනුවර තියෙන ප්‍රධාන පාසල් වල මේ වෙද්දී විවිධ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගොඩාක් අභියෝගයට ලක් වෙලා තියෙන මේ පාසල් සංස්කෘතිය. සමහර විට මේ පාසල් වල දරුවන්ම තමයි ඒ මත්පැන් මත්ද්‍රව්‍ය වලට අනිත් දරුවන්ව පෙළඹවීම සිදු කරන්නේ. ඉතින් ඔබට අප 100%ක සහතිකයක් ලබා දෙනවා. අපේ පාසලේ එහෙම කිසිම දෙයකට අපේ පාසලේ කළමනාකාරීත්වය ඉඩ දෙන්නේ නැහැ. දැන් වසර 7ක් වෙනවා මහමෙවුනාව බෞද්ධ විද්‍යාලය ආරම්භ වෙලා. අපේ දැන් දරුවන් 2000කට අධික ප්‍රමාණයක් මහමෙවුනාව බෞද්ධ විද්‍යාල ජාලය තුල අධ්‍යාපනය ලබනවා. ඒ දරුවන් මේ විසකුරු සමාජයේ ඉතාමත්ම සුරක්ෂිත දරුවන් පිරිසක් බවට පත් කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ඉතාමත්ම ඉහළ අධ්‍යාපන ක්‍රමවේද අනුගමනය කරලා අනාගත ලෝකයට සරිලන දරු පිරිසක් තමයි මේ පාසලෙන් අපි බිහි කරන්නේ. ගුණ නැන දෙකින්ම යුක්තව. මොකද වර්තමානයේ සමහර විට අධ්‍යාපනය ලැබුවට පස්සේ තමන්ගේ දෙමව්පියෝ ගැන සංවේදී බවක් නැති පුංචි කාලේ ඉඳලා ආදරෙන් හදපු දෙමව්පියෝ ගැන සංවේදී බවක් නැති දරු පිරිසක් තමයි සමාජයේ දකින්න ලැබෙන්නේ. නමුත් මේ පාසලෙන් අධ්‍යාපනය ලැබලා සමාජගත වන දරුවා දෙමව්පියන් ගැන තමන්ට උපකාර කරන අය ගැන කෘතගුණ සහිත සංවේදී ගුණයෙන් යුතු දරුවන් පිරිසක් තමයි මේ පාසලින් සමාජගත වෙන්නේ. දිවෙන හරහා ඊශානතික මෝසම තමයි දැන් ක්‍රියාත්මකව පවතින මේ වෙනකොට ඊශානතික මෝසම් ලක්ෂණ තමයි දිවෙන ආශ්‍රිත වායුගොලයේ පවතින්නේ. මේ නිසා අද දිනේ ගත්තොත් දිවෙනේ උතුරු මැද නැගෙනහිර ඌව පත්තිම පළාත්වලත් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ දසපුරා වගේ කඩින් කඩ වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් නැගෙනහිර පළාත ඒ වගේම ඌව පළාතෙත් ඒ වගේම අපි ගත්තොත් නුවරඑළිය සහ හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තදවැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව සවස් කාලයේදී දිවෙනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුන් සැතවැසි වර්ධනය වීමේ හැකියාව අද දිනේ පවතිනවා. විශේෂයෙන් වයම් පළාත, බස්නාහිර, සබරගමු පළාත්වලත් ඒ වගේම ගාල්මාතර දිස්ත්‍රික්කවල තම ස්ථාන මිලිමීටර් 75 ඉක්ම වූ තරමක තදවැසි අද දිනේදී අපේක්ෂා කරන්න පුළුවන්. මේ තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඉදිරි දින කිහිපෙත්. කෙසේ නමුත් ජනවාරි 15 වෙනිදාන් පසුව වැසි තත්ත්වයේ අඩුවීමක් තමයි අපේක්ෂා කිරීමේ හැකියාව දැනට පවතින්නේ. අඩුවීම් තත්ත්වය දැන් මොන වගේ තත්ත්වයකද? අඩුපින්න තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා දිවෙනේට ඒක කිසිදු බලපෑමක් නැහැ. ඒ නිසා සාමාන්‍ය මම කලින්පත් මතක් කරුවා වගේ සාමාන්‍ය ඊශානතික මෝසම් කාලික රටාව තමයි දැන් ආයෙත් දිවෙන හරහා පවතින්නේ. ඊශානතික මෝසම් ලක්ෂණයත් එක්ක විශේෂයෙන් තුරු නැගෙනහිර උතුරු මැද ඌව වගේ පළාත්වල වැසි පිටින් අපේක්ෂා අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් 15 වෙනිදාන් පසුව වැසි තත්ත්වයේ අඩුවීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දිවෙනේ බොහෝ ප්‍රදේශවල. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැන ගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.